සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පොටි ට්‍රේන් ගැන. ඉතින් හැම අම්මා කෙනෙක්ටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පොටි ට්‍රේන් එක ගැන. කොහොමද පොටි ට්‍රේන් එක කරන්නේ කියලා. මම මගේ අත්දැකීමත් එක්ක කොහොමද පොටි ට්‍රේන් එක වෙන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. පොටි ට්‍රේන් කරනකොට එයාලට බලෙන් ඒ දේ කරන්න බෑ. ඒක පේරන්ට්ස්ලා විදියට හැම වෙලේම හොඳට මතක තියාගන්න ඕන දෙයක්. අපිට ඕන කාලෙදී නැත්නම් අපිට ඕන වේගයෙන් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. දරුවට අපි පොටි ට්‍රේන් එකට දෙන කාලයත් එක්ක තමයි එයාගේ පොටි ට්‍රේනින් එක සිද්ධ වෙන්නේ. අම්මා කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි පොටි ට්‍රේනින් එක. පොටි ට්‍රේනින් එකේදී පළවෙනිම දේ තමයි අපි දරුවගේ වයස ගැන හිතන්න ඕනේ. ඉතින් මගේ බබාටත් මම මාස 6ේදී පොටි ට්‍රේන් එක පුරුදු කරන්න try කරා. මාස 9ක් වෙනකොට වගේ ඒක නැවැත්තුවා. ඉතින් ඊට පස්සේ එයාගේ පොටි ට්‍රේන් එක මම කොච්චර කරන්න try කරත් එයාට ඒක කරන ටයිම් එක ආවේ එයාගේ අවුරුදු 2ේදී. ඉතින් අවුරුදු 2කින් තමයි එයාට අපි පොටි ට්‍රේන් එක හරියටම ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. ඒකටම බබෙක්ට පොටි ට්‍රේන් එක පටන් ගන්න හරිම වයස වෙන්නේ එයාගේ අවුරුදු 1මාරත් නැත්නම් 2.5 කියන මෙන්න මේ කාල පරිච්ඡේදය ඇතුලේ පොටි ට්‍රේන් එක අපිට පටන් ගන්න පුළුවන්. නෝනේ අපි පුංචි පැටියට අපි කියලා දෙන්න ඕනේ කොහොමද මේ පොටි ට්‍රේන් එක වෙන්නේ කියලා. ඉතින් මේක අපි වැඩිහිටියෙක්ට කියලා දෙන විදිහට පුංචි බබාලට කියලා දෙන්න බෑ. ඒ වගේම තමයි කේන්ති ගිහිල්ලා කියලා දෙන්නත් බෑ. පළවෙනිම දේ දෙමාපිය විදිහට පොටි ට්‍රේනින් එකේදී කේන්ති ගන්න එපා. බබාට පොටි ට්‍රේනින් එක ගැන අවබෝධයෙන් කියලා දෙන එක. ඉතින් මෙතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්ටෝරි බුක්ස්, ඒ වගේම තමයි වීඩියෝස් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද පොටි ට්‍රේන් එක වෙන්නේ කියලා. ඒ වගේම අපි කොහොමද පොටි එකට යන්නේ, ඊට පස්සේ පොටි එකට ගිහලා හෑන්ඩ් වොෂ් කරන්නේ කොහොමද, ෆ්ලෂ් කරන්නේ කොහොමද, මෙන්න මේ දේවල් කියලා දෙන්න ඕනේ. ඒ ඩයපර් එක අඳලා තියෙනවා නම් මේ ඩයපර් එක අයින් කරලා බබාට පැන්ට් එකක් නැත්නම් ට්‍රවුස් එකක් අඳලා තියන්න. ඉතින් හොඳම දේ තමයි මම නම් මගේ බබාට යූස් කරේ පැන්ට් එකක්. ඉතින් පැන්ට් එකක් යූස් කරාම අර ලේසි එයාකට පහසුයි. දැන් ඩයපර් එක අයින් කරලා බබාගේ පැන්ට් එක අඳලා තිනකොට මේ අම්මා විදිහට නැත්නම් යා බලා ගන්න කෙනා විදිහට පළවෙනිම දේ තමයි අපි ඒ දෙයට සූදානම් වෙන්න ඕනේ. පැන්ට් එකක් නෙමේ, පැන්ට්ස් දෙක තුනක් බබාට 10ක් විතර පැන්ට්ස් ලෑස්ති කරගෙන තියාගන්නවා. පී වෙන්න පුළුවන්. ඒක එයාට හුරු නැති නිසා. මොකද එයාට හුරු ඩයපර් එකේ පී කරගෙන තියෙන නිසා, පූප් කරගෙන තියෙන නිසා ඉතින් යාට හුරු ඩයපර් එකේ මේ දේවල් කරලා. ඉතින් ඒක නිසා එයාට අහඹු ලෙස එයාගේ පැන්ට් එකේ මේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි ලෑස්තිලා ඉන්න ඕනේ. ඉතින් ඒකට කේන්ති ගන්න එපා. ඉතින් එතනදී හදිස්සි හරි පී වුණොත්, පූප් වුණොත් ඒවට ලෑස්තිලා පරණ ටවල්ස්, බෙඩ් ෂීට්ස්, ඒ වගේ පරණ රෙදි ඊට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩෙටෝල්, ලයිසෝල් වැනි දේවල් අපිට තියාගන්න පුළුවන්. ඒ වගේ කලබල වෙන්නේ නැතුව, කේන්ති ගන්න නැතුව පළවෙනිම දේ ඉන්න ඕනේ. ඒ වගේම යාට පොත් වලින් අපිට කියලා දෙන්න පුළුවන් ස්ටෝරි බුක්ස් වලින් ගොඩක් ස්ටෝරි බුක්ස් තියෙනවා පොටි ට්‍රේන් එක ගැන. එහෙම තමයි මිස් රේෂල්ස්ගේ පොටි ට්‍රේනින් ලර්නින් වීඩියෝ එක තියෙනවා. ඉතින් මේ දේවල් අපිට පුළුවන් බබාට දාලා දෙන්න, කියලා දෙන්න. ඒ වගේම තමයි ඔයාලට බබාත් එක්ක පොටි ට්‍රේනින් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. පොඩි ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතනදී සති 2ක් වගේ කාලයක් යනවා බබාට මේක ටික ටික පුරුදු වෙන්න. ඉතින් ඇඟේ පී කරගන්නවා. අපිට ඒක මෙන් සනීප ආරක්ෂක දේවල් යොදාගෙන අපිට යාගේ පිරිසිදු කිරීම කරන්න ඕනේ. ඒකටත් සති 3ක වගේ කාලයක් ගියා මේ දේවල් පුරුදු වෙන්න. ඉතින් එයා දැන් කියනවා අම්මි මට යන්න ඕනේ කියන එක කියනවා. පී ෆීලින් කියලා කියනවා. කිව්වම ඉතින් පොටි එකට එයා යන්න දන්නවා. මෙතන පොටි එක තියෙන්නේ, බාත්රූම් එකේ තියෙන්නේ. ඉතින් එයා පොටි එකට යන්න ඕනේ කියන හැඟීම එයාට ඇති වෙනවා. ඉතින් මේ දේවල් අපිට ඕන ටයිම් එකට වෙන්නේ නෑ පළවෙනිම දේ. ඉතින් ඒක නිසා අපි මේ දේවල් බබාට චුට්ට උගන්වන්න ඕනේ. එයාගේ වයස හරි කාලේ ආවා. මොකද එයාට තේරෙන්නේ, එයාට කතා කරන්නේ, ඒ වගේම තමයි එයා දේවල් ප්‍රකාශ කරන්නේ යාට ඕද නෑද බෑද කියලා කියන වයසක් එනවා. ඉතින් අවුරුදු 1මාරින් පස්සේ වන් හරියටම මේ දේවල් එයාට ග්‍රහණය කරලා දෙන්න. එයා ග්‍රහණය කරගන්නෙත්
මෙන්න මේ වයසට අපි මේක එක දිගට කරගෙන යන්න ඕනේ. එයාගේ ඩයපර් එක ගලවලා, උදේම ඩයපර් එක ගලවලා, එයාට පෑන්ට් එකක් අන්දලා, එයාට කියන්නනේ පුතේ ඔයාට ටීනම් කියන්න අපි යන්න ඕනේ පොටි එකට කියලා කියන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියන සිද්ධාන්තය යාට කරන්න ඕනේ. ඉතින් එතකොට තමයි එයා ටික ටික එයාගේ ප්‍රැක්ටිස් එකෙන් එයාට හුරු වෙන්නේ මම මේක කරන්න ඕනේ, මට මෙහෙම යන්න ඕනේ, මම මේ පොටි එකට යන්න ඕනේ කියන හැඟීම ඇති වෙන්නේ එතකොට. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම ඔයාලට දාන්නම් මොනවද ටිප්ස් කියලා මම බබාට යූස් කරපු. හැමෝටම සුබ දවසක්.